ආයිබෝවන් අද ඔයගොල්ලෝ මේ බලනවා ඇති අපි කොහෙද මේ උදේ පාන්දර යන්න හදන්නේ කියලා. ඊට දවසේ උදේම ඔලුවට ආපු දෙයක් තමයි අද ළමයිත් එක්ක පොඩ්ඩක් නාන්න ගියා නම් හොඳයි කියලා. මම මේ හැරෙන්නේ කොළඹ අවිස්සාවෙල්ල පාරේ පුවප්පිටිය හන්දියෙන් තුම්මෝදර පැත්තට යන පාරට. මේ පාරේ යනකොට කිලෝමීටර් 2ක් විතර ඕගලන්ට හම්බෙනවා ලස්සන තැනක්. මෙහෙම කියනකොට ඕගොල්ලෝ දන්නවා මම මේ කතා කරන්න හදන්නේ කුමාරියල්ල ගැන කියලා. නෑ කුමාරියල්ල නෙමෙයි. මේක ප්‍රසිද්ධ ස්ථානයක තියෙන අප්‍රසිද්ධ නාන ස්ථානයක්. ඕගොල්ලොත් ආසයි ඒකාකාරී ජීවිතෙන් මිදිලා මේ වගේ ලස්සන ස්ථානයකට ඇවිල්ලා ළමයිත් එක්ක පවුලේ කට්ටියත් එක්ක සතුටින් වතුර ටිකක් නාලා යන්න. එහෙම තැනක් ගැන තමයි ඕගලන්ට අද මං අරගෙන ඉන්නේ. බලන්න ඕගලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයිද කියලා. ටික දුරක් ආවහම ඔයගලන්ට හම්බ වෙනවා මෙන්න මේ වගේ ස්ථානයක්. මං වාහනේ අයින් කරලා නවත්තනවා. බලන්නකො මේ තැන. කොළඹ ඉඳලා මේ තැනට නම් කිලෝමීටර 45කින් ළඟා වෙන්න පුළුවන්. කුමාරියල්ල කියන්නේ ඉතින් ලස්සන සුන්දර දියැලක් තමයි. ඒ වුණාට ඉතින් කුමාරියල්ල පාමුල නාන එක නම් ගොඩක් භයානකයි. ඒකට ඕගොල්ලෝ කැමති නෑ. ඕගලන්ගේ ආදරණීයයන් මේ වගේ ස්ථානයකට ඇවිල්ලා නිකන් බිලි දීලා ගෙදර යන්න. අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මේ වගේ තැනකට එනකොට අපේ පවුලේ කට්ටියගේ ආරක්ෂාව ගැන. මොකද අපි විනෝද වුණා වගේ නෙමෙයි. ජීවිත කාලෙම දුක් විඳින්න හේතු හදාගන්න ඕනේ නෑනේ. දැන් මං ඒ ස්ථානෙට ආවා. බලන්නකෝ ඒ ස්ථානේ පොඩ්ඩක්. ඕගලන්ට ඒ වංගුව ගන්නකොට කිලෝමීටර් 2ක් විතර ඇවිල්ලා ඕගලන් දකිනවා මෙන්න මේ වගේ ස්ථානයක්. මේ වගේ බෝඩ් වගේක් ගහලා තියෙන පොඩි කඩ කෑල්ලක්. අපි කඩේ ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලම විස්තර ටිකක් දැනගමු. ඇතුළට යනකොට ඕගලන්ට පේනවා මගේ දකුණු අත පැත්තෙන් මෙන්න මේ වගේ පඩිපෙළක් පල්ලෙහාට දාලා තියෙනවා. ඒ පඩිපෙළ දිගේ තමයි අපිට නාන තැනට යන්න තියෙන්නේ. අපි පඩිපෙළට යන්න ඉස්සෙල්ලා අපි කඩේ ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ කඩේ අයියයි අක්කයිත් හරි හොඳයි. කෑම බීමත් හරි සාධාරණයි. ඒගොල්ලෝ මේ කඩේ පිරිසුදුව පවත්වාගෙන යනවා. අපි බලමු නාන තැන මේ කඩේට කොහොමද පේන්නේ කියලා ටිකක් ඇතුළට ගිහිල්ලා. පවුලේ කට්ටියත් එක්ක ආරක්ෂාකාරීව වතුර ටිකක් නාගන්න පුළුවන් ස්ථාන කීපයක වීඩියෝ ටිකක් මම ඉස්සරහට ඔයගලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ ටිකත් බලන්න මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයගලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. හැමෝම කුමාරියල්ලට ඇවිල්ලා ඔක්කොම එකම තැනකින් නාගෙන වාහන ගාල් කරන්න තැනක් නැතුව මඩ වලක් වගේ ඔක්කොම වතුර බොර කරගෙන අපිරිසුදු කරගෙන නාන තැනක් තියෙනවා. ඒක තමයි කුමාරියල්ල පාමුල. ඒ තැනට නම් ඉතින් ගිහිල්ලා නාන එක තේරුමක් නැහැ. මොකද මඩ නාලා ගෙදර යනවා වගේ වැඩක් තමයි ඒක. මේ ස්ථානේ පාස් කරගෙන කුමාරියල්ලට තව කිලෝමීටරයයි. එතනට ගිහලා ළමයින්ට මේ ස්ථානෙත් පෙන්නලා කුමාරියල්ල කියන්නේ මේක කියලා ආයෙත් කිලෝමීටරයක් ආපස්සට එනකොට තමයි මම කියන මේ ස්ථානේ තියෙන්නේ. බලන්න මෙතනට මේ පේන view එකේ ලස්සන. දැන් මේ පැත්තේ ඉන්න අයියා කෙනෙක්ගෙන් අපි මේකේ විස්තර ටිකක් අහලා බලමු. අයියා පොඩ්ඩක් කියන්නකෝ බලන්න ඔයාගේ නඩත්තු කටයුතු ගැන මේ පැත්ත කොහොමද කියලා. හොඳටම තියෙනවා. කෑම කාලා හැමතැනම ඉඳුල්ලගෙම දාන්න අපි ඩස්බින් තියලා තියෙන්නේ. විතර ආරක්ෂක සහිතයි. ඒ කියන්නේ හොඳටම හොඳයි. වතුර පිරිසිදුවට තියෙනවා. පොඩි ළමයින්ට හරි ඇවිල්ලා නා ගන්න පුළුවන් නේ. නාන්න පුළුවන් තැනක් තමයි මෙතන. ආරක්ෂාව උපරිම තියෙනවා. මේ හරියට කියන්නේ ඒ සිරිසඳ කියලා නේද? ඒක තමයි. ඕගොල්ලෝ පොඩි මුදලක් අය කළා. ඉතින් මේගොල්ලන්ට මේක 50ක් මුදලක් අය කරන්නේ. පිරිසිදු ආය තියාගන්න. ඒක තමයි. පවුල් පිටින්ම එක නානවා. දැන් ඉක්කඩුව, ගාල්ල, මාතර මේකත් එනවා නේද? ඔව් ඇත්තට බැලුව බැලමට ඉතින් මේ ස්ථානේ මේ වගේ පිරිසුදුව තියාගෙන යනකොට මේගොල්ලන්ට අපි රුපියල් 50ක් නෙමෙයි ඊට වැඩිය වැඩි මුදලක් දුන්නත් මේ පාඩු නෑ. මොකද මේ වාහන ආරක්ෂා සහිතව ගාල් කරලා පිරිසිදුව කෑම ටිකක් මේගොල්ලන්ට කිව්වට පස්සේ මේගොල්ලෝ අපිට මේ පිරිසිදු කෑම ටිකක් වුණත් ලෑස්ති කරලා දෙනවා. මේ ඉන්නේ කඩේ මේ පොඩි බබාලා දෙන්න. ඉතින් ඒ දෙන්නවත් පෙන්වන්න ඕනේ මේකට. ඉතින් මේගොල්ලෝ හරියට මහන්සි වෙනවා මේ තැන නඩත්තු කරන්න. ඉතින් රුපියල් 50ක් වගේ මුදලක් අය කරලා මෙතන ආරක්ෂා කරලා දෙන එකට අපි ඉතින් සබාදාම වෙනුවෙන් මේගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. පඩිපෙළවල් එහෙම මේගොල්ලෝ දාලා මේක ලස්සන නඩත්තු කරගෙන යනවා. ඉතින් මේ වගේ දැන් සාමාන්‍යයෙන් හවු වෙන්නේ නැහැ ගොඩක් අයට. ඉතින් ඕගොල්ලෝ ආසයිනේ ඇවිල්ලා හොඳට එන්ජොයි කරන්න. ඉතින් ඒ වගේ ස්ථානයක් ගැන තමයි ඕගලන්ට මම මේ අරගෙන ඉන්නේ වීඩියෝ එකෙන්. බලන්න
මේ පිටින් ආපු සෙට් එකක්. ඒගොල්ලෝ එන්ජොයි කරන විදිය. ඉතින් හැමෝම ඇවිල්ලා නාන කුමාරියල්ලයි. ඒ කුමාරියල්ලෙම නාන මේ තැනයි. ඕගලන්ට ඉතින් ගොඩක් වැදගත් වෙයි. ඉතින් කුමාරියල්ල එක්කවම ගොඩක් අය වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් විදියට ඕගලන්ට ළමයිත් එක්ක ඇවිල්ලා පවුලේ කට්ටියත් එක්ක ඇවිල්ලා ආරක්ෂාකාරීව දියනාගෙන යන්න පුළුවන් ස්ථානයක් ගැන ඕගොල්ලෝ ආසයි දැනගන්න. ඔයගලන්ට පේනවා ඇති මේ ගල් තියෙන්නේ මේ වැලිත් එක්ක. මේ වැලිත් එක්ක තියෙනකොට කකුලට අපහසුතාවයක් නැහැ. එතකොට ගල් ගොඩක නානවට වැඩිය මේ වගේ ගලුයි වැලි මිශ්‍රව තියෙන තැනක් නාන්න ගොඩක් සුදුසුයි. මොකද මේ අවට දිහා බැලුවාම මේ අවට කිසිම අනතුරුදායක තත්ත්වයක් නැහැ. බලන්න මේ ස්ථානේ කොහමද කියලා. මෙතන සාමාන්‍යයෙන් වතුර තියෙනවා කරගාවට වගේ අපේ. දැන් මේක තටාකයක් වගේ වතුර පිරලා තියෙන්නේ මේ හරියේ. ඒකයි මේ වගේ ස්ථානයක් ගැන ඔයගලන්ට මම දැනුවත් කරන්නේ. මොකද කිසිම ජීවිත අනතුරක් මේ හරියේ නැහැ. මේ වතුර සාමාන්‍යයෙන් ඉනගාවට වගේ තියෙනවා. පොඩි ළමයිනුත් බය නැතුව බහැලා නානවා. බලන්න මේ වතුර බහැගෙන ඉන්නේ. දැන් සමහර තැන් වලට අපි නාන්න ගියාම ඕගලන්ට පේනවා ගල් වැඩි. නාන්න බෑ, කකුල වදිනවා. සමහර තැන් වල වීදුරු කටු. මිනිස්සු ඇවිල්ලා බීලා සර්පය වගේ හැසිරිලා. සමහර තැන් වල නාන්න ගියාම අනතුරු වැඩි. වතුර වැඩි වෙනවා. එහෙම. දැන් සාමාන්‍යයෙන් උඩහට වහිනකොට ඕනම දියැලක වතුර වැඩි වෙනවනේ. එතකොට අපිට සමහර දියැලි වලින් නානකොට ඒ ස්ථානවල අපිට පේන්නේ නැහැ කොහොමද වතුර වැඩි වෙන්නේ කියලා. ඒ වුණාට මේ ස්ථානේ එහෙම නැහැ. වැස්ස වෙලා වුණත් අපිට නාන්න පුළුවන්. ඔයගලන්ට මේ පේනවා ඈතින් අපිට මේ වතුර පාර වැඩි වෙනවද නැද්ද කියලා පේන විදිය. එතකොට අපිට මෙතන ආරක්ෂාව ගැන නම් 100% තහවුරු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අනතුරු ගොඩාක් අඩුයි. දැන් මිනිස්සු ඇවිල්ලා එනකොට අපි කියනවා මේගොල්ලන්ට මේව අපිරිසුදු කරන්න එපා කියලා. මේ කඩේ අයියත් අපිට මුල්ම ආපු කාලේ කිව්වා මල්ලි මෙතන මේ වගේ අපිරිසුදු කරන්න එපා කියලා. ඉතින් ඒගොල්ලෝ රුපියල් 50ක් අරගෙන උනත් මේ තැන් පිරිසුදු කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. ඒගොල්ලෝ ඒ ගන්න වෙහෙසෙදී සමහර වෙලාවට ඒගොල්ලන්ට යට ඇඳුම් පවා මිනිස්සුන්ගේ අයින් කරන්න සිද්ධ වෙනවා. සමහර මිනිස්සු ජරා කරලා යනවා. තමන්ගේ අවශ්‍යතාවයන් කරගෙන යනවා. එතකොට ඒ දේවල් කරනකොට උනත් ඒගොල්ලෝ හිතන්නේ නැහැ මේ පරිසරය දූෂණය වෙනව නේද? මේවෙන් තව මිනිස්සු ඇවිල්ලා නානව නේද? එහෙම දෙයක් හිතන්නේ නැහැ. මේ මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතාවය කරගෙන යන්න. අනිත් එක දැන් අපි ඇවිල්ලා මෙතන අට්ටි ඇවිල්ලා ඔය ඩ්‍රින්ක් එක දානවා. ඩ්‍රින්ක් එක දාන වෙලාවට ඒගොල්ලෝ මුලින්ම ඩ්‍රින්ක් එක දාන වෙලාවට ඉතින් බෝධිසත්වය වගේ තමයි ඩ්‍රින්ක් එක දාන්නේ. ඩ්‍රින්ක් එක දාලා ඒගොල්ලෝ ඉතින් ඊට පස්සේ කරන්නේ මොකද්ද? මෙන්න මේ වගේ අලු ගුත්තේරුවට තමයි කරන්නේ. ඉතින් එහෙම කරනවා. ඒවත් දැන් මේ මිනිස්සු අස්පස් කරන්න ඕනේ. ඉතින් මේවා පිරිසිදු තියාගන්න ඒගොල්ලෝ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් බිව්වට පස්සේ ඉතින් කියන්න ඕනේ නැහැනේ. ඉතින් සර්පයා බඩට එනවනේ නිකම්ම. ආවට පස්සේ ඉතින් ඒගොල්ලෝ කුණුහරුප කියාගෙන කෑ ගහගෙන මේවා ඔක්කොම තැන් තැන් වල විනාශ කරලා යනවා. මං කියන්නේ ඉතින් මේක ගොඩක් ඕගලන්ට වැදගත් වෙන්නේ. ඒ වගේ බීලා කාලා යන වෙලාවට වුණත් හොඳට මතකේ තියාගන්න ඕන දෙයක්. මේ වගේ ස්ථාන අපවිත්‍ර කරන්න එපා. බලන්න මේ තැන මේ ඉන්නේ මගේ ළමයි ටික. මේ මගේ අද යාළුවෙකුත් ආවා. මේ ඉන්නේ එයාගේ ළමයාත් එක්කත් එයා නානා මෙතන. මෙතන ලොකු ආරක්ෂාවක් තියෙනවා. ඉතින් අපි හිතන්නේ හැමදාම මිනිස්සුන්ගේ සතුට ගැන. මොකද මේ මිනිස්සු සතුටින් ඉන්නවා කියන්නේ මේ මිනිස්සු ජීවත් වෙනවා කියන එක. ඉතින් අපි හිතන්න ඕන දෙයක් තමයි අපි කාලා බීලා වැඩට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර තමන් බුදිය ගන්නවට වැඩිය එක නිවාඩුවකට හෝ ඇවිල්ලා ළමයිත් එක්ක පවුලේ කට්ටියත් එක්ක සතුටු වෙලා එහෙම පවුලේ සතුට සමගි ආරක්ෂා කරගන්න තියෙනවා නම්
ඒක තමයි මං හිතන්නේ පෞල් ජීවිතයක වැදගත්ම ස්ථානය. මොකද එතකොට හැමෝම සතුටින්. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට අපි කරන්නේ අපි යාළුවෝ එක්ක වෙලා කාලා බීලා විනෝද වෙලා අපි සතුටු වෙන එකනේ. අපි පවුලේ සතුට ගැන හිතන්නේ නැහනේ. අපිට පුළුවන් නම් මාස 3කට සැරයක් හරි මේ වගේ ස්ථානයකට ඇවිල්ලා වතුර ටිකක් නාලා පවුලේ කට්ටියව සතුටු කරලා අපේ නිවස ඇතුලේ සතුට රඳා පවත්වා ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි අර්ථවත් ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ එකම පැතුම. එහෙනම් ඉතින් මම ඔයගලන්ට තවත් ලස්සන තැනක ලස්සන නාන ස්ථානයක් ගැන වීඩියෝ එකක් අරන් එනකම් මම නවතින්නම්. බුදු සරණයි.